මං ඒ ගමන සැරට කිව්වා මට හුරතල් වෙන්න වෙලාවක් නැහැ කියාපියව් යකෝ මොකද්ද කියලා. ඒ ගමන කිව්වා අපේ ආමුදුරුවනේ කොල්ලගෙන් ගන්න දෙයක් නැහැ. එක කියන දේ අහන්නෙම නැහැ. මේ සැරේ උසස් පෙළ කරනවා. හරි කීකරු දක්ෂ කොල්ලා. මං ඒ ගමන බැන්න කොල්ලට මොනවත් කියන්නත් එපා. ඌත් එක්ක අද කතා කරන්නත් එපා. මම බලා ගන්නම් ඒක කියලා. ඒකල මම 10ට විතර කෝල් එකක් ගත්තා කොල්ලට. සුදු මහත්තයා මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ පාඩම් කරනවා කියලා කිව්වා. ඇත්තටම එහෙමයි. කොහෙද ඉන්නේ ඔය? ගෙදර ඉන්නේ. අම්මා කොහෙද? අම්මා ඉන්නවා. ෆෝන් එක දීපන් බාන්න අම්මට කියලා මං කිව්වා. ඒ ගමන අම්මට කතා කරලා ඉවලා ෆෝන් එක දුන්නා ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒ ගමන අපේ ආමුදුරෝ පුතා ගෙදරද ඉන්නේ කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් කොල්ලටම දීලා උඹ ඵලයන් යන්න ඕතෙනින් කිව්වා. ඒ ගමන මං කොල්ලත් එක්ක ටික වෙලාවක් කතා කරුවා. විෂය ධාරාවන් ගැන කතා කරලා මම පුතා මං එනවා මේ හෙට මට විවේකේ තියෙනවා මම පුතා ගෙදර ඉන්නකෝ කියලා කිව්වා. ඒකොල්ල පැයක් දෙකක් අර අතෑරලා ආපහු මං ගත්තා ඒ කොල්ලගේ අම්මට අරගෙන හොඳටම බැන්නා. තොට තියෙන්නේ කුලප්පුව කොල්ලට නෙමෙයි. ඒක ඉගෙන ගන්න තාලෙට හිමින් ඉගෙන ගත්තා වයි. ඒක එළියට යන්නත් ඕන, ඒකට හුලම් වදින්නත් ඕන, ඒකට ඉරේලිය වැටෙන්නත් ඕන, ඒකට තවත් සත්තු සිව්පාව මානවයා මුණ ගැහෙන්න ඕන. ඒකත් දැන් තරුණ වයසට ඇවිල්ලා ඉන්න ගැටවර වයස නිමා කරන එකෙක්. ඕක හිර කූඩුවේ දාලා තියන්න බෑ. නිදහසේ ඉගෙන ගන්න දේ තමයි වටින්නේ. ඒ හින්දා කොල්ලා නොමග යනවා නම් බොහෝ වැරදි තියෙනවා මේ ලෝකේ දරුවෙකුට නොගැලපෙන. ඒ වාගේ යෙදෙනවා නම් විතරක් රවලා ගොරවලා බැලුවාට කමන්නේ. හැබැයි ඔය දැන් ඔක පාඩම් කරනවනේ. පාඩම් කරනවා. අම්මා කියලාත් නෙමෙයි තාත්තා කියලාත් නෙමෙයි ඌ හිතලා. නැත්තම් මම යනවා කියලා ආරංචියට පාඩම් කරන්න තිබුණානේ. කොල්ලා දන්නේ නැහැ. එහෙම දරුවෝ හදන්න බෑ. දෙමව්පියෝ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. දරුවන්ට තේරෙන වයස වෙනකොට දරුවෝ තේරුම් ගන්නකම් යමු සෙල්ල කතරගම් අපි යන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්. කඳ කුමාරයා කතරගම දෙයියන්ට හොර ගෑණියක් හිටියලු. කතරගම දෙයියන්ට හොර ගෑණියක් ඉඳියදී ඔයාලා පූජා වට්ටි තියලා වඳිනවා නම් ගෙදර මිනිහට වැන්දහම මොකද වෙන්නේ? ඒක අබිව්වා කියලා. උට හොර ගෑණියක් නැහැනේ බිව්වට. වැඳීම මත දන ගහලා වැඳීම මත ගොරහැඩි හිතක් නිමන්න පුළුවන්. ගොරහැඩි හිතක් නිමු හැකි. ඔය ඊ රාත්‍රියේ මගෙත් එක්ක බණ අහන්න ගියපු කොල්ලෝ දෙන්න බේබද්දු දෙන්නෙක් CTV එකේ හිටපු. අවුරුදු 15ක් 16ක් එක දිගට අරක්කු බීපු බේබද්දු දෙන්නෙක් CTV එකේ. බියර් එකක් බිබීමලු මගේ බණ ඇහුවේ. ඒ කරලා නැවත ඒ ධර්මානුශාසනාව අහලා හිත හදාගෙන මාව හොයාගෙන ඇවිල්ලා කොල්ල දෙන්නා ඒ වරදෙන් අත මිදුණා. දැන් අවුරුදු 4මාරක් විතර වෙනවා අත මිදිලා. දැන් වෙනදට වඩා ගෙදරට ගේනවලු පඩිය 15000කට 20000කට වැඩියෙන් වැඩි කරගෙන. වෙනදා රුපියල් 30000ක් ගෙනාපු මිනිහා දැන් 45000ක් 50000ක් ගෙනවලු පඩිය. ඒ තරමට අරක්කු බීලා. හැන්දෑවට හම්බෙනවනේ CTB එකෙන් කොමිස් මුදලක්. ජීවිතේට කොමිස් මුදලක් කියලා එකක් හම්බෙලා නෑලු ගෙදෙට්ට. මේක අයනකොට මේක සමන්නලා එන්නේ. ඒක තුනී කරලා දාලා එන්නේ.
හැබැයි දැන් පුංචි උන් දෙන්නාට නානා ප්‍රකාරයේ වූ අරන් ගෙදරට එළවලු මාළු අරන් හැන්දෑවට එනවාලු. මං ගියා ගෙදර. ගෑණි මිනිහගේ නෑයෝයි අරුම් මෙවුන් ඔක්කොම එක්කහු වෙලා හිටියා. මල ගෙදර වාගේ අඬනවා. මේ කව හැදුවාට මට නිවන් දකින්නලු කියලා. මං ඊට පස්සේ ඉන්න හරියට ගේකුත් නෑ මේකට. මං රුපියල් 35000ක් දීලා කොන්ක්‍රීට් ගල් 1000කුත් තරම් දීලා ඔය අත්තිවාර මුඩ හදාපිය ගේ කියලා ආවහෙන්. ඒගොල්ලෝ උළුව හුජනල් ටිකක් හදන්න සල්ලි පස්සේ දුන්නා. දැන් ඒ වැඩෙත් වෙනවද කියලා බැලුවා. මිනිහෙක් නිර්මාණය වෙනවා නම් අපිටත් පින්පතා උදව් කරන්න පුළුවන්. මට හොඳට මතකයි පලාතනම අරක්කු බෙදපු මිනිහෙක් හිටියා. ඒ මිනිහා අරක්කු පෙරලා වඩියක් දාලා කට කපපු බැරල් එක්කට පල් වෙන්න දාලා අරක්කු පෙරන්න ගෝඩා එකක්. ඒක රෑ ඇවිල්ලා බිව්වා අලියෙක්. අවුරුදු ගානක් මේ මිනිහා වැඩේ කෙරුවේ. එදා බිව්වා අලියෙක් ඇවිල්ලා රෑ බීලා හොඳටම අලියා වෙරි වෙලා. දැන් මිනිහාගේ වත්ත මැද්දෙන්ම එන්න එනවා. තුවක්කුවක් තියෙනවා. නලලට තමා ටෝච් එක දාගන්නේ බෙල්ට් එක දාලා. නලලට බෙල්ට් එක දාලා ටෝච් එකක් දාගෙන ගිහිල්ලා අලියා ඉස්සරහටම ගිහිල්ලා ගැස්සුවා තුවක්කුවේ කොක. පත්තු උන්න. සද්ද විතරක් ආවා. පත්තු උන්න තුවක්කුව. මං ගියා එතෙන්ට. අලියා පැනලා තිබ්බා පුතා දෙපාරට. පිමි දෙකට පැනලා ආපහු තුවක්කුව පතුරොන් එක දාලා හරි ගස්සලා කොකා ගස්සන්න කලින් අලියා ඉස්සර වුණා. ඉස්සර වෙලා අලලා විසිකලා තිබ්බා මීටර් 50ක් විතර ඈතට. ටෝච් එක නලලේ තිබ්බ හින්දා උඩින් මිනිහා විසි වෙනවා අලියා දැක්කා. අලියා ඒ පස්සෙම ගිහිල්ලා අඩිය තියලා තිබ්බා. ඔළුව රොටියක් වගේ තිබ්බේ. ඔළුව රොටියක් වගේ. මිනිස්සු 100 ගානක 10 ගානකගේ ඔළුව අවුල් කරපු, පෞල් ජීවිතවලට හානි කරපු, ගිනි වතුර බෙදාපු, වැව් පිටියට ගිහිල්ලා යාට මස් කන්න හිතිච්චාම වැව් පිටියේ හරක් පට්ටි ඉන්නවා ලොකු. ඒකෙන් නාම්බෙකුට වෙඩි තියලා එයාට ඕන කෑල්ල විතරක් කපන් එනවා. අනිත් එක පිටියේ දාලා අර කෑල්ල කපාගෙන එනවා. ඒ වගේ නපුරු ගති ජීවිතේ තියාගෙන හිටපු අප්පාට ditta ධම්ම වේදනීය වශයෙන්ම විපාක දුන්නා. මෙහෙම චරිත පුතා අපේ සමාජයේ තියෙනවා. ධර්මයට පිටුපාලා ගියොත් ඒකට ලැබෙන ප්‍රතිඵලයත් ධර්මයට එකඟව ගියොත් ඒකට ලැබෙන ප්‍රතිඵලයත් මිහි පිට අපි දකිනවා. ගුරු බැබිලේ මෙවුන්දලා දිහා බැලුවාම රණවීරයි මට පේන්නේ මෙවුන්දලා හෙට නිවන් යයිම වාගේ. ඒ තරම් පැහැය අප්පා. සුදු අතින් බැබලිලා. ඒ උනාට කට්ට කපටි කෛරා ටික පට්ටපල් හොර ගති තියෙන අප්පලයමට මෙතන මන් දන්නවා. එහෙම ගති තියෙන අය මෙතන එමට ඉන්නවා. නෑ ස්වාමීන් වහන්සේනේ අපේ එහෙම නෑ. හොඳට ඔයාලම් බලන්න කපටි නැද්ද කියලා හදවතින් අහලා බලන්න. කපටි නැද්ද? කම්මැලි නැද්ද? ඊර්ෂ්‍යා නැද්ද? වෛරී චේතනා නැද්ද? උණගු ගති නැද්ද? ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් දක්වන සැලකීම් සම්මාන ගරු කිරීම ඔබෙන් වෙනවද? අම්මට සලකනවද? අප්පච්චිට සලකනවද? ගුරුන්ට සලකනවද? ඔබ දරුවෙක් ඉදිරියේ ආදර්ශ සම්පන්නද? අනාචාරයේ හැසිරෙන්නේම නැද්ද? ස්වාමියා එක්ක සමගියෙන් ස්වාමියාට එකඟවම ඉන්නවද?
බිරිඳ එක්ක සමගියෙන් බිරිඳට එකගොම ඉන්නවද? පර අඹුවන් පර සැමියන් කරා යන්නෙම නැද්ද? ගංජා සිගරට් සුරුට්ටු අරක්කු බොන්නේම නැද්ද? හොඳට බලන්නකෝ. ඇඳුමෙන් වහලා අර ඇතුලේ ඉන්න හොරාව ඇතුලේ ඉන්න සල්ලාලයාව අපිට පෙන්නනවා උපාසකයා කියලා. මම බණ කියන්නේ අර ඇතුලේ ඉන්න හොරාට. අර පිටපැත්තේ ඉන්න පෙන්නාපු චරිතයට නෙවෙයි. මට ඕනකම තියෙන අර ඇතුලේ කා එළියට අරගෙන ඒකව හදා ගන්න ඕන. එතකොට තමයි හරි ගමනක් යන්නේ. මේ මායාකාරී ලෝකේ පෙන්වුවාට බෑ. ප්‍රේම දඩයම වාගේ එකක් මේ උන්දලාගෙත් තියෙන්නේ. වෙලාවකට ණය, වෙලාවකට ගෑණි. එහෙම නේද පුතා තියෙන්නේ? එහෙමලු කියලා කියනවා. මං ඔය නාට්‍ය මට එක රැයක්වත් බලන්න හම්බෙලා නැහැ. මං ආසාවෙන් ඉන්නේ දවසක් හරි බලන්න ඕන කියලා. ඉවරද? දැන් ප්‍රේම දඩේම දෙක. අර කෑවද ණය? තව කෑවේ නැද්ද? නෑ. ඒකට ණය කාලා නෑ තව. එහෙනම් දැන් ප්‍රේම දඩේ මේ දෙකලු යන්නේ ණය කන්නේ පස්සේ. වෙලාවකට ගෑණි, වෙලාවකට ණය. ඇත්තටම ගෑණි වෙලාවකට ණය තමයි. දෂ්ට කරනවා හොයන්න හම්බෙන්නේ. පිරිමියත් වෙලාවකට ණය තමයි. දෂ්ට කරනවා හොයන්න බෑ. ඇයි? පේන්නේ නැහැනේ ණය බව. ණය බව පේන්නේ. පේන්නේ දිව්‍යාංගනාවක් වාගේ රූසිරි මවාපු කාන්තාවක් හැටියට පිරිමියෙක් හැටියට. ණයව පේන්නේ. අවසි වෙලාවට ණය වෙලා කෑවා මාරු වුණා. ඒකම තමයි ඔබේ අපේ ගම්මාන ගෙවල් වලත් තියෙන්නේ. කුරිරු ගොර සපුන්ගේ දලංගෙයි විසය මදුරු මැසි කැලංගේ තුඩංගෙයි විසය රුදුරු නුහුසුවන්ගේ වලංගෙයි විසය නපුරුදු දනංගේ සියොලංගෙයිම විසය. මදුරුවා මැස්සා කොඳුරුවා වාගේ උන්ගේ තුඩේ විස තියෙනවා. ණය පොළඟා කුණ කට්ටා මාපිලා හබරලයා කරවලයා වාගේ උන්ගේ දලේ විස තියෙනවා. ගෝනුස්සා හුම්බුලුවා වාගේ උන්ගේ වලිගේ විස තියෙනවා. දුර්ජන ගති තියෙන මේ වෙස්වලා ගත්ත මේ අප්පලාගේ සකල සරුවාංගෙම විසලු පුතා. සකල සරුවාංගෙම සහතික ඇත්ත. අහවල් තැනයි කියලා නෑ. ගෑවිච්ච තැන ඉවරයි පුතා. ඒ තරම් නපුරුයි රළුයි තමයි. එක ඇඳේ එකට බුදියාගෙන ඉඳලා මෙත් සිතෙන් රෑ බෙල්ල මිරිකනවනේ. ණය බව දැනගත්තා නම් බුදියන්නේ නැහනේ. ඈතින් එනකොටම අයින් කෙරුවා. අයින් වුණා. මේක හොයන්න බෑනේ පුතා. සෙනෙහසින් මිත්‍රත්වයෙන් හිස පිරිමැදලා කතා බහ කරලා ජීවිතේ මගේ ඔයාට ඔයාගේ ජීවිතේ මට කියලා ගනුදෙනුවකුත් කරගෙන බුදියලා කොට්ටේ මූණට තද කරලා ඔබලා බෙල්ලත් මිරිකලා මරලා ගියා. රාත්‍රියේ ඉස්කෝලේකට ගිහිල්ලා පැනලා ආපු ජෝඩුව ඉස්කෝලේ බුදියාගෙන ඉඳලා පාන්දර කොළඹ බස් එකට ගොඩවමු කියලා 3:00ට නැගිටලා ලිඳක් තියෙනවා ඉස්කෝලේ. ඒ ලිඳ ගාවට ගිහිල්ලා මූණ හොදගෙන යන් කියලා ලිඳ ගාවට ගිහිල්ලා ගෑනිට වතුර බාල්දියකුත් අරන් දීලා පුතා ගෑණි බාල්දියට නැමිලා මූණ හොදන්න හදනකොටම හරියටම මේ පිට මැද්දට තියුණු උල්පිහියකින් ඇනලා මැරුවා මිනිහා. දරුවොත් දාලා මේකත් එක්ක පැනලා ඇවිල්ලා තිබුණේ එවුන්දටත් එහෙම වෙන්න ඕන. අදිත්ත ධම්ම වේදනීය වශයෙන් අර මිනිහත් ගෑනිත් දරුවොත් ඉන්න අප්පා කෙනෙක්. ඒ කරලා පීයෙන් ඇනලා මරලා ඉස්කෝලේට එහා පැත්තේ වැවුතාවල්ලේ කැලේ ඇතුලේ රහසිගතව වලක් කපලා අර ගෑනිව ඉටිකොලේ කොතලා අර වලේ දාලා වැහුවා. පස්සේ එකට අරක්කු බීලා පොඩි කොල්ලෙක් එක්කන්
අරක්කු බීලා හොඳටම වෙරි වුණාම මේ අකාට කියවිලා මැරුවා කියලා. ඒ ගමන සිහිය ආපුවාම පහුවදා උඹ ගෑණියක් මැරුවා කියලා කිව්වනේ. මරලා වල දැම්මා කිව්වනේ. ඇත්තද කියලා අහලා. දැන් මේක රහස එළි වෙනවා කියලා දැනගත්තා. මේ කොල්ලවත් මරණ අදහසින් අර පිහියම ඉනේ ගහගෙන යන් අපි දෙන්න උඹට මම පෙන්නන්නම් එතන කාටවත් කියන්න එපා කියලා කැලේ මැද්දෙන් අරන් ඇවිල්ලා දැන් මිනිමරුවා ඉස්සරහින් යනවා කොල්ලා පිටිපස්සෙන් යනවා. මූ හැබැයි චකිතෙන් ගිහිල්ලා තියෙන්නේ කොල්ලා. කැලේ ඇතුළට ගොඩ වෙලා බොහෝ දුරක් ගියාට පස්සේ කොල්ලා දැකලා තියෙනවා ෂර්ට් එකට අස්සෙන් ඇඟට අත දානවත්. ඒ ගමන හීන්සරේ තවත් අඩියක් විතර පහු කරලා අඩිය තියලා තියෙන්නේ. එක පාරටම පිහිය මෙහෙම ළඟ ඇති කියලා හිතාගෙන පිහියෙන් ඇනලා. කොල්ලා හැරෙනකොටම පැන්න පිටිපස්සට දිව්වා. දුවලා පොලිසියටම දිව්වා. ඊට පස්සේ අහුවුණා. බලන්නකො පුතා. අනියන් සබදතාවයෙන් දෙන්න සොඳුරු ගමනක් පැනලා යන් කියලා ගියා. මගක් ගෙනහිල්ලා මැරුවා. අර රාජාංගනේ පැත්තේ ගෑණියක් අම්මා පැනලා ගියා එවුන්දට අවුරුදු 72. පුංචි කුමාරියන් අවුරුදු 72යි වයස. එවුන්දා පැනලා ගියා. ඒත් අර වාගේම අරගෙන ගියපු කොල්ලට අවුරුදු 40 ගාණක් එවුන්දාව මගට ගෙනහිල්ලා දූෂණය කරලා බෙල්ල මිරිකලා මානගොල්ලට විසික් කළා ගියා යන්න. කොල්ලා හිරේ ගියා අරුන්දාව වල දැම්මා. මං ඒ වෙලාවේ කිව්වා උන්දා වල දාන්න එපා කියලා මට දුරකථන ඇමතුම එනකොටම. වල දාන්න එපා දිග නයිලෝන් එකක් ගෙනල්ලා ඔවුන්දාගේ බෙල්ලට දාපල්ලා. රාජාංගනේ තියෙන උසම ගහේ එල්ලාපල්ලා. එල්ලලා මුළු රාජාංගනේම මිනිස්සුන්ට මේ සල්ලාලකොමේ ආදීනව දැනෙන්න අරපල්ලා. අවුරුදු දැන් 25ක් තිස්සේ මම බණ කිව්වාට ඒක කන වැටුන් නැත්තම් අය කියන්න බණක් නැහැ. ප්‍රායෝගිකව ඒ කරුමේ පෙන්වන්න එල්ලා අපියව කිව්වම